අනාගතයේදී ඔයාව බලාගන්නේ කවුද? ඔයා දාපු රක්ෂණයද? එහෙම නැත්නම් ඔයා කරපු ඉතිරි කිරීමද? අපි හිතමු කෙනෙක් අනාගතයේ ඇති වෙන අවදානම වෙනුවෙන් FD එකක් දැම්මා. අපි හිතමු යා එකතු කරලා ලක්ෂ 10ක විතර FD එකක් දැම්මා. මෙයා ඒක ගන්නෙ නැහැ. තමුන්ට අනතුරක් වුණොත් පාවිච්චි කරන් තමයි තියාගන්නේ. අපි හිතමු කිසියම් කෙනෙක් මිය ගියා. ඒතකොට යාගේ යැපෙන්නන්ට ඔය FD එක ගන්න පුළුවන්. FD එකයි පොලියයි ඔය දෙක විතරයි හම්බෙන්නේ. එහෙනම් ලක්ෂ 10යි පොලියයි තමයි හම්බෙන්නේ. හැබැයි කිසියම් කෙනෙක් අපිටම ඉන්ෂුරන්ස් එකක් දැම්මා. ලක්ෂ 100ක ඉන්ෂුරන්ස් එකක් දැම්මා. අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ අදාළ කෙනා මිය ගියා. සමහර වෙලාවට මෙයා ගෙවල ඇත්තේ ලක්ෂ 3ක් 4ක් විතරයි. හැබැයි යැපෙන්නන්ට ලක්ෂ 100 කියන මුදලම දෙන්න ඉන්ෂුරන්ස් කම්පැනි එක ගැරන්ට් කරනවා. අන්න එහෙනම් අපිට මං හිතන්නේ ඉතිරි කිරීම කියන එක වැදගත් වෙනවා අපේ එදිනෙදා කටයුතු වලට. එදිනෙදා වියදම් කරන්න. හදිසියකට ගන්න. හැබැයි අපේ ආරක්ෂාවට අපිට වැදගත් වෙන්නේ ගොඩක් වෙලාවට ඉන්ෂුරන්ස් එකක් දාන එක. අපි මෙහෙම හිතමු. කිසියම් කෙනෙක් බරපතල අනතුරකටපත් වෙලා ඩිසේබල් වුණා. ඔත්පල වුණා. මෙයා කිසිම ඉන්ෂුරන්ස් එකක් දාපු කෙනෙක් නෙමෙයි නෝ. මෙයාට වෙන්නේ තමුන්ගේ අර ඉතුරු කරපු සල්ලි ටික ගන්නනේ. එතකොට යාට හම්බෙයි ඒ ඉතුරු කරපු සල්ලි ටිකයි පොලියයි. හැබැයි මෙයා ඉන්ෂුරන්ස් එකක් දැම්මා නම් ඩිසේබල් වුණාට පස්සේ බොහොමයක් ඉන්ෂුරන්ස් කම්පැනි එතනින් එහාට වාරික ගෙවීම අවශ්‍ය නොවන විදියට හදලා දෙනවා. එතකොට අදාළ කෙනා අපි තුමු වයස අවුරුදු 60 වෙනකොට නම් ඉන්ෂුරන්ස් එක දැම්මේ මේ එයා දාපු පොලිසි එකේ වටිනාකම ඒ අවුරුදු 60 තුලදී යාට ලැබෙනවා 60 අවසානයේදී යාට ලැබෙනවා. හැබැයි ඔත්පල වූ දවසේ ඉඳන් වාරික නොගෙවා ඉදීමේ ඒ ලොකු වරප්‍රසාදය ඔකට ලැබෙනවා. ඒ වගේම තමයි අපි යම් අනතුරක් වුණාට පස්සේ අපේ ගිණුමේ සල්ලි ටික ගත්තම අපේ වත්කම් ටික අඩු වෙනවා. මානසිකවත් ඕක අපිට බලපාන. හැබැයි කෙනෙක් ඉන්ෂුරන්ස් එකක් දැම්ම නම් එයාට කිසිම වත්කමක අඩුවීමක් වෙන්නේ නැහැ. එයාට වෙනමම ප්‍රතිලාභයක් ලැබිලා එයාට එයාගේ ලයිෆ් එකේ ඉතුරු ටික ගැටලුවකින් තොරව කරගෙන යන්න අවස්ථාවක් ලැබෙනවා. ගොඩක් වෙලාවට අපේ රටේ බොහෝමයක් විශාල ආදායම් ලබන කට්ටිය අනිවාර්යයෙන්ම ඉන්ෂුරන්ස් එකක් දානවා. මොකද ඒගොල්ලෝ කැමති නැහැ. තමුන්ට අනතුරක් වුණාට පස්සේ තමුන් එකතු කරගත්තු වත්කම් ටික විකුණලා ඒ සල්ලි වලින් අසනීප හොඳ කරගන්න ඒගොල්ලෝ කැමැත්තක් දක්වන්නේ නැහැ.